අපි රජයේ වෛද්‍යධාරික සංගමයේ විදිහට විශේෂයෙන් පහුගිය මාස කිහිපය තුල වර්ෂ ගණනාවක් තිස්සේ දින ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය අපි දිගින් දිගටම පහුගිය වර්ෂ ගණනාව තුලම කතා කරලා තියෙනවා. ඒ අතරතුරේදී විශේෂයෙන් මේ ජනවාරි 31 වෙනිදායින් පස්සේ මෑත කාලීන ඉතිහාසය තුල අපි දිගටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ මතය දිගින් දිගටම රටට එලි කරලා තියෙනවා. මේ ආයතනය සම්බන්ධයෙන් අපි දක්වන මතය මේ ආයතනයේ අවසානයේදී අවසන් විය යුත්තේ කොහෙන්ද? ඒකට පදනම් වෙන කාරණා මොනවද? මේ ආයතනයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ක්‍රියාකාරීත්වය තුළ ඇති වෙලා තියෙන වංචාකාරී සහ ප්‍රෝඩාකාරීත්වය තුළ තවදුරටත් මේ සයිටම් ආයතනය නීතිගත කළා පවත්වාගෙන යාම සඳහා කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ උත්සාහය පරාජය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග වලට අපි යනවා කියන කාරණය අද විතරක් නෙමේ ඊයේ පෙරේදා අතීතයේ අපි හැමදාම කිව්වා හෙටටත් අපි ඒ ස්ථාවරෙම ඉන්නවා. නමුත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් හැකි උපරිම උත්සාහයන් ගත යුතුයි කියන ස්ථාවරයේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට අපි ඉන්නවා. ඒ හින්දා තමයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් බරපතල සිදුවීමක් වෙච්ච හැම අවස්ථාවකදීම අපිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කියන්න පුළුවන් වෙච්ච හැමෝටම රටේ ප්‍රධාන පුරවැසියා වන අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳන් පහළට සියලුම බලධාරීන් වෙත මේ ප්‍රශ්නය නිමා කරලීම සඳහා අවශ්‍ය කරන විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීම අපි දිගින් දිගටම කිව්වේ. ඒ වගේම මේ ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම ලබා දෙන්න කියන එක මේ රටේ දේශපාලන නායකත්වයෙන් ආගමික ප්‍රජාවෙන් එහෙම නැත්නම් ආගමික ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අගරාධ ගුරුතුමා ඇතුළු ආගමික නායකයන්ගෙන් ඇතුළු මේ බහුජන සංවිධාන සියල්ලෙන් අපි ඉල්ලා හිටියේ මේ ප්‍රශ්නේ විදිහට නිමා කරන්න ඕනයි කියන දැඩි විශ්වාසය ඇතුව. මොකද අපි දන්නවා මේ ප්‍රශ්නය පරාජයකින් එහෙම නැත්නම් අපි බලාපොරොත්තු නොවන තැනකින් කෙලවර වුණොත් ඒ සටන අපි විශ්වාස කරන පරිදි පරාජය වෙලා කෙලවර වුණොත් පරාජයට පත්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ නෙමෙයි. පරාජයට පත් වෙන්නේ මේ රටේ පොදු මහ ජනතාව, පරාජයට පත් වෙන්නේ මේ රටේ රෝගී ජනතාව. යම් හේතුවකින් මේ සටන දිනුවොත් දිනන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේවත් වෛද්‍යවරුවත් නෙමෙයි සමස්ත මේ රටේ ජනතාව. ඒ හින්දා තමයි අපි නිතරම කිව්වේ ඒ සමස්ත ජනතාවගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන ඕනෑම පියවරක් කෙටි කාලීන යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ජනතාවට ඒ තත්ත්වයන් යටතේ පවා දීර්ඝ කාලීනව මේ ගැටලුවට සාධනීය විසඳුමක් ලබා ගැනීමට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තිරසාර ලෙස ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන පදනම සකස් කරන්න අවශ්‍ය කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි යන්න ලැහැස්තියි කියලා. ඒ හින්දා තමයි සමහර අවස්ථාවලදී බොහොම අකමැත්තෙන් වුණත් වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට අපිට යන්න සිද්ධ වුණේ. මේ වැඩ වර්ජන හරහා අපි ඉල්ලුවේ නැහැ අපි පඩි වැඩි කරන්න කියලා, අපේ දීමනා වැඩි කරන්න කියලා, අපේ වරප්‍රසාද වැඩි කරන්න කියලා. අපි ඉල්ලුව එකම ඉල්ලීමයි මේ රටේ ජනතාවට බයක් සැකක් නැතුව ඉස්පිරිතාලයකට ගිහිල්ලා බේත් ටිකක් ගන්න පුළුවන් වාතාවරණය රට තුල ස්ථාපිත කරන්න කියන කාරණය. ඒතර ඒකට ඇහුම්කන් නොදෙන පාලක පිරිසක් අපි දැක්කා මුල් කාලීනව. නමුත් මේ ප්‍රශ්නය ජනතාවත් එළියට බැහැලා ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවයි කියලා අවබෝධ කර ගැනීම තුල තමයි මේ රටේ පාලකයන්ට සිද්ධ වුණේ මේ ප්‍රශ්නට ඇහුම්කන් දෙන්න. විශේෂයෙන් අපි දැක්කා දිගින් දිගටම ශිෂ්‍යයන්ට වෛද්‍යවරුන්ට මේ රටේ මේ ප්‍රශ්නය සම්බන්ධ සංවේදී වෙච්ච අයට ඇහුම්කන් නොදී හිටපු පාලකයෝ අවසානයේදී මේ අපි අරංගිය සටන් ක්‍රියාමාර්ග සහ ජනතාවාදී ස්ථාවරය නිසා එයාට සිද්ධ වුණා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවේදී වෙන්න. ඒක අපි ඉතා සාධනීය පියවරක් විදිහට දකිනවා. මොකද ජනවාරි 31 වෙනිදා නඩු තීන්දුව අභියාචනාධිකරණයෙන් එළියට දැම්මට පස්සේ අපි දන්නවා මේ රටේ ඇමතිවරු සමහරු ඇවිල්ලා කිව්වේ දැන් ඔන්න නඩු තීන්දුවක් තියෙනවා. නඩු තීන්දුව ක්‍රියාත්මක කළේ නැත්නම් ඒ කවුරු හරි ඒකට විරුද්ධ වෙනවා නම් එයාට හිරේ යන්න වෙයි කියලා. වෛද්‍ය සභාව හිරේ දානවා කිව්වා. සභාපතිවරයාව හිරේ යවනවා කියලා කිව්වා. නමුත් අද වෙනකොට කවුරුවත් මේ නඩු තීන්දුවක් ගැන කතා කරන්නේ නැති තැනට ඇවිල්ලා තිනවා. නඩු තීන්දුව තිබියදී රජය විකල්ප යෝජනා ගෙහල්ලා තියෙනවා. නමුත් ප්‍රශ්නය නිමා කරලීම සඳහා අවශ්‍ය කරන ප්‍රවේශය ලබා ගැනීම තවදුරටත් කල්මරමින් ඉන්න තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ හින්දා තමයි නැවත වතාවක් මේ ප්‍රශ්නයට නව ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අපි නැවත වතාවක් සියලු දෙනාටම කිව්වේ මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ලැහැස්ති. මොකද අපි දන්නවා
මේ ප්‍රශ්නේ මේ විදිහට උඩුදුවාගෙන යනකොට එක්තරා අවස්ථාවකදී මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවකදී එළියට ඇවිල්ලා කියනවා මේ ප්‍රශ්නේ ගැන මින් ඉදිරියට රජයේ වෛද්‍යධාරීන් සංගමයත් එක්ක සාකච්ඡා කරන්න නැහැ කියලා කැබිනට් තීන්දුවක් ගත්තයි කියලා. අද වෙනකොට මේ කැබිනට් තීන්දුව මොකද වුනේ? මේ ඇමතිවරු කටේ දිවේ නොගෑවි කියන මේ බොරු මේ රටේ ජනතාව තවදුරටත් විශ්වාස කරයිද? ඒ හින්දා අපි විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුම බලධාරීන්ගෙන් මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳීම සඳහා අවශ්‍ය කරන සාධනීය මැදිහත් වීම ලබා දෙන්න කියලා. එතකොට අද දවස ඇතුළත අපි දකිනවා මේ පහුගිය දවස් කිහිපය ඇතුළත මේ සම්බන්ධයෙන් වෙන නව ප්‍රවේශයක්. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් සමග පසුගිය දිනක අපි විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාව සහ ඉන්න ඔබට ගිහිල්ලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම මේ ප්‍රශ්න ලබා දෙන්න සූදානම් කියන පණිවිඩය අපිට ලැබුණා. ඒ අනුව තමයි අපි කිව්වේ අපි ලෑස්ති සාකච්ඡා කරන්න. ඒ අනුව අපිට අවස්ථාව දෙන්න කියන කාරණය. ඒ අනුව මේ වෙනකොට නිල වශයෙන් රජයේ වෛද්‍යධාරීන් සංගමය මේ ගරු අග්‍රාමාත්‍යතුමා සහ එතුමා මේ සම්බන්ධයෙන් පත් කළ තියෙන විශේෂ සම්බන්ධීකරණ කණ්ඩායම් සමග සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. විශේෂයෙන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා එතුමාගේ විශේෂ නියෝජිත පිරිසක් සමග. ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලිවම දුරකථනයෙන් එතන අවස්ථා 3කදී සම්බන්ධ වෙලා එතුමාගේ දායකත්වයේ සාකච්ඡාව සඳහා ලබා දුන්නා. එතන මෙතන අපි ඊයේ දවසේ තුල සාකච්ඡාවේදී දිගින් දිගටම කියපු කාරණේ තමයි මේ ක්‍රියාවලිය අපිට අවශ්‍යයි ඉදිරියට ගෙනියන්න. මොකද අපි විශ්වාස කරන්නේ මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න ඕනයි කියන එක. නමුත් තමුන්නාන්සලට තේරෙනවා මේ රටේ ජනතාවට තේරෙනවා රජයේ වෛද්‍යධාරීන් සංගමයේ විදිහට නම්‍යශීලී ප්‍රතිපත්තියක අනුගමනය කරමින් කටයුතු කරන්න ලැහැස්ති කියන පණිවිඩය රටට දීලා තියෙන වෙලාවක මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා ඒක තඹ දොයිතුවකට ගණන් ගන්න නැතුව එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට වැඩ කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. අපි බොහොම පැහැදිලිව කියනවා රජයේ වෛද්‍යධාරීන් සංගමයේ විදිහට අපි එදා කතා කරපු දේශපාලන උන්මත්තකභාවය දේශපාලන වියරුව තවත් වටයකින් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා ලැහැස්ති වෙනවා නම් ඒකට අවශ්‍ය කරන උත්තර රජයේ වෛද්‍යධාරීන් සංගමය දෙන්න පසුබට වෙන්නේ නැහැ. මොකද අවසානයේදී මේ සටන පරාජයටපත් වුණොත් පරාජය වෙන්නේ මේ රටේ ජනතාව වෙන හින්දා. ඒ හින්දා අපිට පේන්න තියෙන දේ තමයි මේ සෞඛ්‍ය ඇමතිවරයා රාජ්‍ය සේනාරත්න මහත්තයා මම දන්නේ එතුමාගේ පුතාට තියෙන ලෙඩේ එතුමාටත් තියෙනවද කියලා. නොවෙච්ච දේවල් වෙච්ච විදියට කතා කිරීමේ විශේෂ දක්ෂතාවයකින් පෙනෙන පුද්ගලයෙක් මේ රටේ හෙව්වොත් එහෙම ඒ පුද්ගලයාට හිමි සම්මානය රාජ්‍ය සේනාරත්න ඇමතුමාට දෙන්න සුදුසුයි කියලා අපි හිතනවා. මොකද දිගටම මේ සාකච්ඡාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදී සාකච්ඡාව ආරම්භයේ ඉඳන් සාකච්ඡාව අවසානයේ දක්වා දිගටම රැඳී හිටපු පුද්ගලයෙක් විදියට අපි බොහොම වගකීමෙන් කියනවා රාජිත සේනාරත්න ඇමතුමා මේ එළියට ඇවිල්ලා කියන්නේ පට්ටපල් බොරු කියලා. එහෙනම් අපි මේ රටේ ජනතාවට කියනවා මේ රටට බොරු කියලා තියෙන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයාද රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ දෙලා කිරලා මැනලා තීන්දුව ගන්න. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බොරු කියලා රටටම ඔප් වෙලා තියෙන්නේ රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේද මාධ්‍යවලදී එහෙම බොරු කියලා තියෙන්නේ රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා. එහෙනම් අපි කියනවා ගරු ඇමතිතුමාට මේ ඔබතුමා උත්සාහ කරන්නේ මේ රටේ දෙවෙනි පුරවැසියා වන ගරු අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රශ්නය විසඳන්න ගන්න උත්සාහය පරාජය කරන්න. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ ආණ්ඩු විරෝධියක්ද එහෙම නැත්නම් වෙන එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද කියන එක රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා හෙළි කරන්න ඕන. අපි රජයේ වෛද්‍යධාරීන් සංගමයේ විදිහට කියන්නේ මේ ප්‍රශ්නට ඇත්ත විසඳුම් දෙන්න. ඒ විසඳුම් රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට ගැලපෙන විසඳුම් එහෙම නැත්නම් තමන්ගේ ලේලිව වෛද්‍යවරයෙක් කරන විසඳුම් වෙන්න බෑ. ඒක මේ රටේ ජනතාවට ගැලපෙන විසඳුම් වෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට බොහොම අකමැත්තෙන් වුණත් අපි ගන්න ඉදිරි ක්‍රියාමාර්ග එළඹෙන 23 වෙනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ඊයේ දවසේ ගරු අග්‍රාමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදී එතුමාගේ කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා දුරකථනයේ සම්බන්ධ වුණා. එතෙන්දී අපි බොහොම පැහැදිලිව අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ නියෝජිත පිරිසට පැහැදිලිව කියපු දේ තමයි අපි කොතරම් නම්‍යශීලී වුණත් කොතරම් කැමති වුණත් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්න සෞඛ්‍ය ඇමතිවරයාගේ හැසිරීම තුළ අපිට ඒ සඳහා ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා අග්‍රාමාත්‍යතුමා විදිහට මේ තත්ත්වය පාලනය කරගන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීමක් ලබා දුන්නේ නැත්නම් මේ සාකච්ඡා තවදුරටත් ඉදිරියට යයි කියන එක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් අද වෙනකොට මතුවලා තියෙනවා.
මොකද දවසින් දවස රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා එළියට ඇවිල්ලා කියන ප්‍රකාශ සම්පූර්ණයෙන් පරස්පර විරෝධී වෙන හින්දා. ඒකට එහා ගිහිල්ලා එතුමාද උත්සාහ කරමින් ඉන්නේ මොකද්ද? රටට අද චිත්‍රයක් මවන්න හදනවා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ මේ ප්‍රශ්නේ විසඳුණායි කියලා. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන මේ ප්‍රශ්නේ විසඳුණා කියලා කවුද කියන්නේ? එහෙම කියන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි රාජ්‍ය සේනාරත්නයි විතරයි. වෙන කවුද කියන්නේ මේ ප්‍රශ්නේ විසඳුණා කියලා? ඒ හින්දා අපි කියනවා මේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා අද අතිගරු ජනාධිපතිතුමාවත් නොමග යවලා එතුමාවත් අරන් ගිහිල්ලා මේ ගිවිසුම් මොනවා අස්සම් කළත් මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් රජයට පවරා ගැනීමේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ තවත් සංකීර්ණ වීම විතරයි සිද්ධ වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් පවරා ගැනීම. කවුද කිව්වේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගන්න කියලා? මේ සටනේ ජනතාවාදී ස්ථාවරය කියන කිසි කෙනෙක් යෝජනා කළාද නෙවිල් ප්‍රනාන්දු රෝහල ගන්න කියලා? අපි දිගටම කිව්වේ මේ ආයතනේ ජනසතු කරන්න කියන එක. සයිටම අහෝසි කරන්න කියන එක. ඒවා පැත්තකට දාලා කොහොමද රාජ්‍ය සේනාරත්නයි නෙවිල් ප්‍රනාන්දු දෙන්න එකතු වෙලා නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ පෞද්ගලික ව්‍යාපාරයේ ගොඩ යන විදිහ තීන්දුව ගන්න මේ රටේ ජනතාවගේ ජීවිත හැල්ලුවට ලක් කළා. ඒ හින්දා බොහොම පැහැදිලිව කියන්න ඕන කාරණේ තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇත්තටම රජයට පවරා ගැනීමක් සිද්ධ වෙලත් නැහැ. ඒක බදු ගිවිසුමක් එහෙම නැත්නම් ලීසින් ඇග්‍රීමන්ට් එකක් විදිහට තමයි අපිට අර්ථ දක්වන්න වෙන්නේ. මේ ක්‍රියාවලිය තුළ කිසිම පාරදෘශ්‍යභාවයක් නැහැ. මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපිට දැනගන්න වෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියවලා එහෙම නැත්නම් රාජ්‍ය සේනාරත්න මහත්තයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක තියෙන දෙයක් කියවලා ඒක එහෙම වෙන්න බෑ. මේ මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් රජය තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. එහෙම නැති වුණොත් බරපතල අර්බුදයක් මේ හරහා රට තුල නිර්මාණය වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ කරන්නේ මේ සයිටම් කියන මේ ප්‍රෝඩාකාරී ආයතනය මේ තියෙන තත්ත්වෙම පුළුවන් තරම් තියලා ගොඩ දාගන්න. බොහොම පැහැදිලිව කියන්න ඕන දේ තමයි අපිට පේන්න තියෙන විදිහට එතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මේ සයිටම් ආයතනය නීත්‍යානුකූල කළා පවත්වාගෙන යන්න කවුරු හරි උත්සාහ දරනවා නම් ඒ උත්සාහය පරාජය කිරීම සඳහා අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග වලට යන්න අපි පසුබට වෙන්නේ නැහැ. සයිටම් මේ විදිහට නීත්‍යානුකූල කරනවා නම් මේ රටේ නීති විරෝධීව පවත්වාගෙන යන අනිත් ව්‍යාපාර පවා එහෙමනම් නීතියට පිටින් ගිහිල්ලා ඒ අයට සදාචාරයෙන් පිටින් ගිහිල්ලා ඒ අයට කටයුතු කරන්න ඉඩ දෙන්න ඕන. අර අපි හැමදාම කියන විදිහට එහෙමනම් සක්විති මුදලාලිවත් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරේ ලියාපදිංචි කරලා එතුමාගේ ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ දෙන්න තිබුණා. එහෙම කළේ නැහැ. මේ රටේ නීතියක් කියලා එකක් නාමයකට හරි තියෙන හින්දා. ඒ හින්දා බොහොම පැහැදිලි මේ සාකච්ඡා ඉදිරියට ගෙන ගියත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා චේතනාන්විතව කටයුතු කරනවා කියන එක තමයි අපිට පේන්න තියෙන දේ. ඒ වගේම අර ඉස්සෙල්ලා කියපු විදිහට සාකච්ඡාවලදී එකග වෙච්ච කරුණු දැඩි ලෙස විකෘතියටපත් කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම සාකච්ඡාවට කිසිසේත්ම ලක් නොවෙච්ච කාරණා සාකච්ඡා වුණයි කියලා ප්‍රකාශයටපත් වෙනවා. තමුන්නාසල මම යෝජනා කරනවා මේ වගේ මානසික තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ට මොන විදිහටද ආමන්ත්‍රණය කරන්න කියලා මේ රටේ පිළිගත්ත මානසික වෛද්‍යවරයෙක්ගෙන් තමුන්නාසලා දුරකථන ඇමතුමක් දීලා අහගන්න. වෙච්ච නැති දේවල් වුණා කියලා අර්ථ දැක්වීම කරන, වෙච්ච දේවල් විකෘති කරලා රටට කියන ලෙඩ රෝග තියෙනවා මානසික වෛද්‍ය විද්‍යාවේදී. ඒ ලෙඩ රෝග මොනවද කියන එක සම්බන්ධයෙන් තමුන්නාසලාත් ජනමාධ්‍ය වේදීන් විදිහට දැනුවත් වෙන්න කියන එක අපි බොහොම වගකීමෙන් කියනවා. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් මොකද කරන්න යන්නේ? එතුමාට දැන් ලොකුම බාධා වෙලා තියෙන්නේ රජයේ වෛද්‍යධාරික සංගමයේ. රජයේ වෛද්‍යධාරික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විදිහටත් එතුමා සමහර වෙලාවට කටයුතු කරනවා. එතුමා තමයි අපේ මතය කියන්නේ. මාධ්‍ය වේදීන් ඇහුවාම නෑ නෑ GM එක එහෙම නෙමෙයි කියලා තියෙන්නේ කියලා. නෑ නෑ අපිට කියලා තියෙන්නේ එහෙමයි. එතුමන්ලගේ අදහස එහෙමයි. රජයේ වෛද්‍යධාරික අදහස එහෙමයි කියලා රටට කවුද මේ කියන්නේ? රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා. ඒ හින්දා අපි ඇමතිතුමාට කියනවා අපිට මාධ්‍ය කමිටුවක් තියෙනවා. අපි ඒ හරහා මාධ්‍ය නිවේදන තියෙනවා. අපි අතිතරම් මාධ්‍ය ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා තියෙනවා. අපිට මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්නවා. ඒ හින්දා තමුන්නාන්සේ ඒ තනතුරු බාර ගන්න යන්න එපා බලෙන්. අපේ මතේ රට දන්නවා. මේ රටේ ජනාධිපතිතුමා දන්නවා. අග්‍රාමාත්‍යතුමා දන්නවා. ඔබතුමා දන්නේ නැතුණාට. ඔබතුමා දන්නේ නැහැ වගේ රඟපාන්න හැදුවට. ඒ හින්දා සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ ආයතනේ ජනසතු විය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණයකට මැදිහත් විය යුතුයි. මේ ආයතනය අහෝසි විය යුතුයි. මේ ආයතනයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන ස්ථාවරයේ අබමල් රේණුවක වෙනසක් රජයේ වෛද්‍යධාරික සංගමයේ යෙදිලා නැහැ. ඒ හින්දා බොහෝ වගකීමෙන් කියන්නේ
ඊයේ සාකච්ඡාවේදී විශේෂයෙන් මේ කාරණා මතු කළාට පස්සේ ඒ සාකච්ඡා සභාවේදී රජයේ වෛද්‍යානික සංගමයේ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් වුණා මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත් කිරීම කරන්න කියලා. මෙතෙන්දි වෙන්න යන තවත් බරපතල දෙයක් තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා අර මම මුලින් කියපු විදිහට විශ්වාස කරනවා එතුමාට තියෙන මේ සයිටම් ආයතනේ ගොඩ දා ගන්න තියෙන ලොකුම බාධාව තමයි රජයේ වෛද්‍යානික සංගමය. ඒක රජයේ වෛද්‍යානික සංගමය විනාශ කළා ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කළා මර්ධනය කළාට පස්සේ මේ ප්‍රශ්නේ ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් කියන තැන තමයි රාජසේනාරත් ඇමතුමා ඉන්නේ. ඒ සඳහා එතුමාට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග එතුමා ගනිමින් ඉන්නවා. එතුමා හිතන පරිදි සාර්ථක වෙයි කියලා හිතන දේවල්. නමුත් අපි කියනවා එතුමාගේ හීන ලෝකවල තමයි මේ දේවල් සාර්ථක වෙන්නේ. මොකද එක පොදියට එක රොත්තට මේ රටේ වෛද්‍යවරු සියලු දෙනා රජයේ වෛද්‍යානික සංගමයේ විදිහට අපි වටේ ගොනු වෙලා අවසానයි. එහෙනම් එතුමා කොච්චර උත්සාහ කළත් අලුතෙන් වෛද්‍ය සංගම් හදලා අලුතෙන් පළාත් වලට ගිහිල්ලා වෛද්‍යවරුත් එක්ක කතා කරලා නැති ප්‍රශ්න මවන්න ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එක බොහොම වගකීමෙන් කියනවා. එතුමා දැන් අලුත් උත්සාහයක නිරත වෙලා ඉන්නවා. එළවෙන බදාදා දවසේ මේ රටට පෙන්වන්න එතුමාගේ උපදේශකත්වයෙන් යුක්තව අලුතෙන් වෛද්‍ය සංගමයක් බිහි වෙනවායි කියලා. රජයේ වෛද්‍යානික සංගමයේ සමග කලකිරුණු වෛද්‍ය පිරිසක් රාජිත් සේනාරත්න ඇමතිතුමත් සමග එකතු වෙලා අලුතෙන් වෛද්‍ය සංගමයක් හදනවලු. හිතලා බලන්නකෝ මේ වෛද්‍යවරු පිරිස කාත් එක්කද එකතු වෙන්නේ කියලා. රාජිත සේනාරත්න කියන ඇමතිතුමත් එක්ක. එතුමා තමයි ওই වෛද්‍ය සංගමේ විශේෂ උපදේශක තනතුරක් එතුමාට දෙන්න යනවා කියලා තාරංචි. එතකොට රාජිත් සේනාරත්න ඇමතිතුමාගේ උපදේශකත්වයෙන් යුත් නව වෛද්‍ය සංගමයක් එළඹෙන බදාදා දවසේ රටට බිහි වෙන්න යනවා. අපි මේ රටේ ජනතාවට කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ කරන්නේ ඔය විදිහට නම් සයිටම් ප්‍රශ්න විසඳන්න, ඔය විදිහට නම් රටේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නේ. අපි එතුමාට එදා කිව්වා වගේ මදත් කියනවා කරලා බලමු ඇමතිතුමෝ. අපි ලෑස්ති ඒවට උත්තර දෙන්න. ඒ හින්දා ඊයේ දිනේදී අපි කතා වෙච්ච පරිදි අද දවස තුල අපි ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂ ලිපියක් මගින් මේ පවතින තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යතුමා ලිඛිතව එතුමාව දැනුවත් කරනවා. එතෙන්දී අපි විශේෂයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලන්නේ එතුමා මේ රටේ දෙවෙනි පුරවැසියා අග්‍රාමාත්‍යතුමා එතුමා අපි විශ්වාස කරන පරිදි අවංක උත්සාහයක යෙදලා ඉන්නවා මේ මොහොතේදී මේ ප්‍රශ්නේ විසඳන්න. එතුමා ඒ සඳහා තමන්ගේ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. එතුමාගේ ඇමතිවරු කිහිප දෙනෙක්ම මේ සඳහා යොමු වෙලා මේ සඳහා සාධනීය විසඳුම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ தત્ත්වය අවුල් කළා, ඒ தત્ත්වය විනාශ කළා රාජිත් සේනාරත්න ඇමතිවරයා මේ කරන්න යන වැඩේ එතුමාට බැරි වුණොත් නවත්ත ගන්න ඒක මේ රටේ අවාසනාව. මේ රටේ රෝගී ජනතාවගේ අවාසනාව, මේ රටේ සමස්ත පුරවැසියන්ගේ අවාසනාව. එහෙනම් අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මේ හැසිරීම වහාම පාලනය කරන්න. එහෙම නැති වුණොත් අපිට මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ. මේ වෙනකොට රජයේ වෛද්‍යානික සංගමේ සමාජිකත්වයේ දැඩි නොසන්සුන්තාවයට පත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාගේ හැසිරීමත් එක්ක. ඒතකොට මේ සමාජිකත්වයේ දිගින් දිගටම අපිට දිගටම යෝජනා කරනවා මේ සාකච්ඡාව වලින් ඉවත් වෙන්න කියලා. ඒ හින්දා රජයේ වෛද්‍යානික සංගමේ විදියට ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීම සඳහා එළඹෙන 23 වෙනිදා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අපි කැඳවලා තියෙනවා. එතෙන්දී සමාජිකත්වයේ යෝජනා අරගෙනයි ඉතාමත් බරපතල තීන්දුව తీරන ගැනීමට නියමිතයි. තවදුරටත් මේ ගරු ඇමතිතුමා මේ සම්බන්ධයෙන් මේ විදිහට නම් කටයුතු කරන්නේ. අපි විශ්වාස කරනවා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා මේ ප්‍රශ්නය මේ මොහොතේ නිමා කරලීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරයි කියලා. වෙනත් විදිහකින් කිව්වොත් මේ නියත වෙලා ඉන්නේ එහෙම නැත්නම් නිරත වෙලා ඉන්න සාකච්ඡාවල සුබදායි අවසානයක් දැකීම සඳහා අවශ්‍ය කරන කටයුතු ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ගනු ඇතයි කියලා. එහෙම නැති වුණොත් ඒක නැවත වතාවක් මම කියනවා මේ රටේ සමස්ත ජනතාවගේ රෝගී ජනතාවගේ අවාසනාව. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරි සතිය තුල අපි බලමු මේ සම්බන්ධයෙන් වෙන අලුත් දේවල්. ඒ සම්බන්ධයෙන් අපි ඒකට අනුව අවශ්‍ය තීන්දුව తీරන ගැනීමට සූදානම් කියන පණිවිඩය දෙනවා.